මේ තුන ලග්න හිමියනේ මේ තුන ලග්නයෙන් උපන් ඔබ කියන්නේ මුළු ග්‍රහ මණ්ඩලයේම ඉන්න අතිශය වේගවත්ම තප්පරෙන් තප්පරයට අලුත් දේවල් එතන තමන්ගේ මොළයෙන් සහ සන්නිවාදිනේ ලෝකයක් ජය ගන්න පුළුවන් මහා පුදුමාකාර හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි අද ඔබේ හිතට අවංකව තට්ටු කරලා බැලුවොත් ඔය තරම් දක්ෂකම් තිබිලත් ඔය තරම් මොද මොලයක් තිබිලත් පසුගිය කාලය පුරාවටම ඔබ හිතපු තරම් ස්ථාවරත්වයක් ඔබේ ජීවිතය ඇතුලේ ගොඩ නැගුණාද? තමන්ගේ පවුලට අවශ්‍ය මූල්‍යමය නිදහස හැමෝම හොයන්නේ බොරු ජනප්‍රියකමක් නෙවෙයි. තමන්ගේ පවුලට අවශ්‍ය මූල්‍යමය නිදහස. හැබැයි මම මේ තරම් දේවල් ප්ලෑන් කරනවා. මේ තරම් මහන්සි වෙනවා. ඇයි මට අරියමං ප්‍රතිඵලයක් නැත්තේ කියන මහා මානසික තෙහෙට්ටුවක් කලකිරීමක් මේ දවස්වල ඔබේ යටිහිතේ ඇඟිලා තියෙනව නේද? හැබැයි මතක තියාගන්න 2026 ජූනි මාසේ පළවෙනිදා ඉඳන් ආරම්භ වෙන මේ අලුත් මාසයේ පළවෙනි සතිය කියන්නේ ඔබ මෙතෙක් ආපු ගමන සම්පූර්ණයෙන්ම කන පිට හරවන විශ්ව ශක්තිය විසින් මහා යෝධ දොරටුවක් විවෘත කරලා දෙන මුළු ඉතිහාසයේම ඓතිහාසික සතියක්. කොහොමද මතක තියාගන්න. මේ සතියේ අහස් සිටියම මම තර්කානුකූලව විග්‍රහ කරනකොට මට පේනවා කලාතුරකින් දකින්නට ලැබෙන විදියට ග්‍රහ මණ්ඩලයේ දෙවැන්තයෝ 4 දෙනෙක්ම ඒ කියන්නේ බුධ ගුරු කුජ සහ සිකුරු කියන ග්‍රහයෝ 4 දෙනාම එකපාර තමන්ගේ උපරිම බලයෙන් වන උච්ච සාසුසේත්‍ර බලයෙන් ඔබේ කේන්දරයේ ඇතුලේ අවදි වෙලා ඉන්නවා. ඔබේ ලග්නයෙන් සහ ධනස්ථානයෙන් මහා ධන ගංගාවක් නිර්මාණය වෙද්දී ඒ ඔක්කොම එක තප්පරේ විනාශ කරලා දාන්න පුළුවන් භයානක මනෝවිද්‍යාත්මක උගුල් දෙකක් මේ සතියේ ඔබේ 12 වෙනි සහ 3 වෙනි කොටුවල ඇංගිලා තියෙනවා. වීඩියෝව අවසාන වෙනකම් අහන්න. බොරෝ හේන පස්සේ යන්නේ නැතිව ජීවිතේ තමන්ගේ කියලා අත්තිවාරමක් ගොඩනගන්න මහන්සි වෙන ඔබට මේ සතියේ විශ්ව මාතාවගේ අදෘශ්‍යමාන රීතිය පාවිච්චි කරලා ඒ මහා වාසනාව දෝතිම්ම බාරගන්නේ කොහොමද කියලා ඒ අංගුණ උගුල් වලින් බේරෙන්නේ කොහොමද කියලා ගුරුවරයෙක් විදියට මම අද ඔබට පියවරෙන් පියවර පැහැදිලි කරනවා. හොඳින් අහගෙන ඉන්න. දිගටම ඔබේ සතිපතා ලග්න පලාඵල දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. ඔබේ සහ පවුලේ අයගේ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. මේ තුන ලග්න හිමියනේ ඔබේ අතීතයේ තිබුණු ඒ පීඩනය ඒ තෙහෙට්ටුව තප්පරයකට අමතක කරන්න. අපි මේ ගවේෂණය පටන් ගන්නේ මේ සතියේ මුළු විශ්වයේම ආලෝකයේ වැටලා තියෙන ඔබේ කේන්දරයේ පළමුවන කොටුවෙන්. ඒ කියන්නේ ඔබේ හිස මතින් ඔබේ මුළු ජීවිතයම ඔබේ පෞරුෂම පාලනය කරන බුධ ග්‍රහයා මේ සතියේ තමන්ගේ නිවස වෙන මිථුන රාශියට ඒ කියන්නේ ඔබේ ලග්නයටම ඇවිත් ස්වශේත්‍ර වෙනවා. මොකද්ද මේ ස්වශේත්‍ර බලය කියන්නේ? අපි මේක අන්ධ භක්තියෙන් තොරව තේරුම් ගනිමු. හිතන්න ඔබ වෙනත් කෙනෙකුගේ ගෙදරක ඉන්නවා කියලා ඔබට ඕනේ විදියට ඒ තීරණ ගන්න බෑ නේද? හැබැයි ඔබ ඔබේම ගෙදරට ආවම ඔබ තමයි එතන රජා. කිසිම කෙනෙකුට යටත් නැතුව 100% නිදහසින් මහා බලයක් මුදා හරින්න ඔබට පුළුවන්. අන්න ඒ වගේ තමයි ලග්නාධිපති තමන්ගේම ගෙදරට ඇවිත් බලවත් වුණාම ජ්‍යොතිෂයේ මේකට කියනවා භද්‍ර කියන පංචමහා පුරුෂ යෝගය කියලා. මේ තුන ලග්න හිමියනේ මේක සාමාන්‍ය යෝගයක් නෙමෙයි. මේක ව්‍යාපාරිකයන්ගේ නායකයන්ගේ යෝගයක්. මේ වසරේදී ඔබට මේ යෝගයෙන් ලැබෙන ප්‍රයෝගික ප්‍රතිඵල මොනවද? මේ සතියේ ඔබේ මොළය අකුණක් ගන්නවා වගේ වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. පසුගිය කාලේ හිතා ගන්න බැරුව ඉර වෙලා හිටපු ප්‍රශ්න වලට එකපාරම විසඳුම් ගේන්න ගන්නවා. ඔබේ කටහඬට මහා පුදුමාකාර චොම්බක බලයක් එනවා. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, භාණ්ඩ අලෙවි කරන කෙනෙක් නම්, නැත්නම් සමාජම ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, භාණ්ඩ අලෙවි කරන කෙනෙක් නම් මේ සතියේ ඔබේ කටෙන් පිටවන හැම වචනයක්ම කෙලෙම මුදල් බවට පත් කරගන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබේ තර්ක ශක්තිය ඉස්සරහා ඕනෑම ප්‍රබල ගණදෙනුකරුවෙක්
නිකම්ම නම්‍යශීලී වෙන්න ඉඩ තියෙනවා. මේක ඔබේ පෞරුෂයේ හැරුම් ලක්ෂයක්. හැබැයි ඔතනින් නවතින්නේ නෑ. අර භද්‍ර යෝගය ඔබේ ඔළුවට ඇදෙද්දී ඊට වඩා මහා දැවැන්ත පෙරලියක් ඔබේ දෙවන්නේ. එහෙමත් නැත්නම් ඔබේ දලස්ථානයේ සිදු වෙනවා. මුළු ග්‍රහ මණ්ඩලයේම මහා ප්‍රඥාවට සහ ධනයට අධිපති වන ගුරු ග්‍රහයා ඔබේ මුදල් පසුම්බිය නියෝජනය කරන ස්ථානයට ඇවිත් උච්ච වෙනවා. උච්ච වෙනවා කියන්නේ යම් ගායක කිසිම බාධාවකින් තොරව තමන්ගේ උපරිම ධාරිතාවයෙන් 100%ක්ම වැඩ කරනවා කියන එකයි. මිථුන ලග්නයට ගුරු කියන්නේ ඔබේ රැකියාවට. රැකියාවට කියන්නේ 10 වෙන්නට සහ ව්‍යාපාරවලට 7 වෙනි අධිපතියා රැකියාවේ නායකයා ධනස්ථානයේ උච්ච වුණාම මොකද වෙන්නේ? පසුගිය කාලේ ඔබ ව්‍යාපාරය කරපු ආයෝජන කොච්චර මහන්සි වුණත් අතට ආපහු නැති සල්ලි මේ සතියේ අදෘශ්‍ය මාර්ගවලින් එකපාරටම ඔබ ගලාගෙන එන්න පටන් ගන්නවා. මේක ආසෙන් කඩාගෙන වැටෙනව එකක් නෙවෙයි. ඔබේ මේ තාක් කරපු කැපකිරීම වල නියම මූල්‍යමය වටිනාකම මේ සතියේ ඔබට ලැබෙනවා කියන එකයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පවුලේ ස්ථාවරත්වය වෙනුවෙන් ලොකු මූල්‍යමය සලස්මක් ක්‍රියාත්මක කරන්න මේ සතිය තරම් සුබ කාලයක් මේ අවුරුද්දේ නැති තරම් හොඳින් මතක තියාගන්න. දැන් බලන්න විශ්ව ශක්තිය ඔබේ අරමුණු වලට දෙන යෝධ තල්ලුව. ඔබේ 11 එහෙමත් නැත්නම් ලාභස්ථානයට මේ සතියේ ග්‍රහ මණ්ඩලයේ සෙම්පතියා වන කුජ ඇවිත් සුවසේත්‍ර වෙනවා. 11 වෙනිට කුජ එනවා කියන්නේ ජ්‍යොතිෂයේ ඉතා වැදගත් ප්‍රබල සුවිශේෂී කාරණයක්. ඒක හරියට රේසින් කාර් එකකට සුපර් තාජ් එකක් අයි කළා වගේ. මේ වයසේදී ඔබට අවශ්‍ය රස්ත්‍යාදු ගහ ඉන්න නෙමෙයි තමන්ගේ වැඩේ ඉක්මට කරගෙන ප්‍රතිඵල ගන්න කුජ මේ දැවැන්ත ශක්තියෙන් ඔබේ ඇඟට මහා කඩිසර බවක් ධෛර්යයක් ලබා දෙනවා. ඔබේ ව්‍යාපාරික ඉලක්ක මාස ගණනාවක් තිස්සේ අදින්නේ නැතුව මේ සතිය ඇතුළත ඉතාම වේගයෙන් සම්පූර්ණ කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමාජයේ ඉහළ පෙළේ බලවත් මිතුරන්ගෙන් සාහ්‍ය ආයතන වලින් ඔබට කවදාවත් නොලැබුණු විදිහේ දැවැන්ත අදෘශ්‍යමාන සහයෝගයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන තවත් පුදුමාකාර රහසක් තියෙනවා. ගොඩාක් අය 12 ගොඩාක් අය 12 වෙන ඒත් නැත්නම් මේ ස්ථානයේ කිව්වම බය වෙනවා. හැබැයි මේ සතියේ ඔබේ 12 වෙනිට සිකුරු ගායා ඇවිත් සුසේත්‍ර වෙනවා. මේකෙන් ජ්‍යොතිෂයේ කියවෙන අති ප්‍රබල විමල යෝගයේ කියන පරිණත රාජ යෝගයේ නිර්මාණය වෙනවා. මේකෙන් ජ්‍යොතිෂයේ කියවෙන අති ප්‍රබල විමල කියන විපරීත රාජ යෝගයේ නිර්මාණය වෙනවා. විමල කියන විපරීත රාජ යෝගයේ නිර්මාණය වෙනවා. මේකේ තේරුම තමයි ඔබේ සාර්ථකත්වය මේ සතියේ හැමෝටම පේන්න තියෙන එකක් නෙවෙයි. තීරය පිටුපස ඉඳන් ඔබ කරන රාජිගත ආයෝජන සැලසුම් අතිශයින්ම සාර්ථක වෙනවා. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ඉටු වෙන්න මේ සතියේ ඉඩ තියෙනවා. නමුත් මිථුන ලග්න හිමියනේ මෙතන තමයි කතාවේ භයානකම මැරවුම් ලක්ෂ්‍යය තියෙන්නේ. ඊටම හොඳින් ආගන්න මේ තරම් මහා සාර්ථකත්වයක් අර භද්‍ර යෝගයේ සහ උච්ච ගුරුගෙන් එනකොට ඔබේ කේන්දරේ ලොකු අදෘශ්‍යමාන යුද්ධයක් යනවා. ඔබේ ධෛර්යයට අධිපති වෙන රවි ග්‍රහයා මේ සතියේ 12 වෙනි කියන්නේ වැය ස්ථානයේ ඉන්නේ සතුරු බලයෙන්. රවි කියන්නේ ඔබේ ආධිපත්‍ය. ඔබේ ඒ ආධිපත්‍යයේ සාර්ථක වෙනකොට සල්ලි ලැබෙනකොට මිනිසුන් ඔබ පිළිගන්නකොට ඔබට නොදැනෙනවත් මහා ආඩම්බරයක් ඔබේ ඔළුවට එන්න පුළුවනි. මේ ආඩම්බරයට නැත්තම් සෙනකගේ එන්තියට වහල් වෙලා තීරණ ගත්තොත් රවිගේ ඒ සතුරු බලය ක්‍රියාත්මක වෙලා අර ලැබෙන්න තියෙන ඔබට සියල්ලම ශේෂත නැති වෙලා යන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය වේදම් විදියට එක තප්පරයකින් විනාශ වෙලා යන්න පුළුවන්. අනෙත් පැත්තෙන් ඔබේ තුන්වැන්නේ ඉන්න සතුරු කේතු ඔබේ හිතට දානවා මහා ලොකු මායාවක්. කේතු කියන්නේ යථාර්ථයක් නැති ඡායාග්‍රාහයෙක්. වැඩක් පටන් ගන්න ගියොත් කලින් මට මේක කරවන්න පුළුවන් වෙයිද වගේ අසුභවාදී අදහස් ඔබට එන්න පුළුවන්.
මේ උගුල් වලින් බේරෙන්න මම ඔබට දෙන එකම ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක විසඳුම මේකයි. මේ සතියේ ඔබට කොච්චර සල්ලි ලැබුණත් මොන බලය ලැබුණත් ඔබේ කටහඬ සහ කේන්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න නිහතමානී බව තමයි මගේ ලොකුම ආයුධය කියන එක ඔබේ මන්ත්‍රය කරගන්න. ඔබ බිමට නැමෙන තරමට රවුගේ සතුරු බලය නැති වෙනවා. මේ වගේ හිතට එන බොරු බයවල් දැකවල් නැත්තකට දාලා ඔබේ මොළයේ තියෙන තර්ක ශක්තිය විතරක් විශ්වාස කරලා වැඩ පටන් ගන්න. අන්න එතකොට මේ සතුරු බලපෑම් සේරම ශූන්‍ය වෙලා ගින් මුළු වාසනාවම ඔබේ අතරපත් වෙනවා. ඔබේ දහවැන්නේ මත් නැත්තම් රැකියා ස්ථානයේ සැරසුරු ගමන් කරනවා. අර මොන යෝග ඇදුලත් සැරසුරු කියන්නේ කර්මයේ දිවියා. මේ සතියේ ඔබේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ මහා ලොකු වගකීම් කන්දරාවක් ඔබේ කර පිටට එනවා. මහන්සිය වෙනදාට වඩා වැඩි. මේකෙන් පැනලා යන්න හදන්න එපා. සෙනසුරු කවදාවත් නිකම්ම සල්ලි දෙන්නේ නැහැ. සෙනසුරු ඉල්ලන්නේ මහන්සිය සහ විනය විතරයි. සීතල මොලෙන් ඉවසීමෙන්නේ වගකීම් ටික අකුරටම ඉටු කළොත් මහා දැවැන්තන කඩා නොවැටෙන වෘත්තීය ස්ථාර වරත්වයක් මේ සතිය අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. අවසාන වශයෙන් අපි බලමු අපේ ඇඟීම් පාලනය කරගන්න චන්ද්‍රයා මේ සතියේ ගමන් කරන ආකාරය. මම මේ කියන්න යන දේ ඔබේ මුදල් සහ සැනසීම බේරගන්න තියෙන ලොකුම අවස්ථාව. ජූනි මාස 1 වෙනිදා සහ 2 වෙනිදා කියන දවස් දෙක ඔබේ කැලෙන්ඩරයේ රතු පාටින් ලකුණු කරගන්න. එදාට චන්ද්‍රයා ගමන් කරන්නේ ඔබේ අටවැන්න නොත් මාර්ග ස්ථානය හරහායි. ඒ කියන්නේ අෂ්ටමේ රාත්‍රකය හරහායි. මේ දවස් දෙකේදී ඔබට හිතට මහා ලොකු පීඩනයක් කිසිම හේතුවක් නැති කලකිරීමක් දැනෙන්න පුළුවන්. ලොකු මුදල් ආයෝජනය කිරීමෙන් වැදගත් ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් මේ දවස් දෙකේ සම්පූර්ණයෙන්ම වළකින්න පුළුවන් තරම් නිහඬව ඉන්න. නමුත් මිථුන ලග්න හිමියනි, ජූනි මාසයේ 7 වෙනිදා කියන්නේ මේ සතියේ ඔබට තියෙන අතිශයම බලවත් රන්වන් දිනය. එදාට චන්ද්‍රයා ගමන් කරන්නේ ඔබේ 11 කියන්නේ ලාභස්ථානය හරහායි. එතන ඉන්න අර අපි මුලින් කතා කරපු සුසේත්‍ර වෙලා ඉන්න සෙම්පති කුජ එක්ක චන්ද්‍රයා එකතු වෙනවා. මේකෙන් ඔබේ මනසට මහා දැවැන්ත ශක්තියක් ඇවිත් එදා දවසේ කරන ඕනෑම ව්‍යාපාරික ගණදනුවකින් ආයෝජනයකින් 100% ජයග්‍රහණයක් සහ මුදල් ලාභයක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. මිථුන ලග්න හිමියනි, මම අද මේ විනාඩි ගණනාවක් පුරාවට ඔබට පැහැදිලි කළේ අහසෙන් සල්ලි කඩාගෙන වැටෙනවා කියන අන්ධභක්තියෙන් සුරංගනා කතාවක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේම මොලෙන් වැඩ කරලා ජීවිතයේ යථාර්ථය දැකලා මිනිස්සුන්ගේ හැටි දැකලා අත්දැකීම් වලින් මොහුකුරා ගිය ඔබට ගුරුවරයෙක් විදියට මම මේ කියලා දෙන ගැඹුරුම ආධ්‍යාත්මික සත්‍ය මේකයි. විශ්වයේ නීතිය ගණිතයක් වගේම තර්කානුකූලයි. අපිට විශ්වයෙන් කොච්චර දේවල් ලැබුණත් ගායෝ 4 දෙනෙක්ම එකම සතියේ බලවත් වෙලා ඔබට අර මහා භද්‍ර යෝගයේ සහ ධන යෝගයේ ලබා දුන්නත් අපි ඒවාට කුතුහල දක්වන්නේ නැත්නම් ඒ මහා බලවත් ශක්තිය ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. අද ඔබ මේ තරම්ම අභියෝග මැද්දේ නොවැටි ඉන්නේ. ඔබේ මනසට ඒ නොසැලෙන බුද්ධිය ලැබෙන්නේ අන්න ඒ විශ්ව මාතාවගේ අදෘශ්‍යමාන ආවරණය නිසායි. මේ සතිය අර හැදෙන මහා ජයග්‍රහණ වලින් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න නම් ඔබේ හිතේ කෘතවේදීත්වයේ පිරී තිබිය යුතුමයි. කෘතඥතාවයේ නැති තැන විශ්ව ශක්තිය කිසිදාක නැදෙන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න. අපිට විශ්වයෙන් දෙයක් ලැබෙන්න නම් අපි අනිවාර්යයෙන් මේකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ නිසා මම ඔබට අද ආදරයෙන් ඒ වගේම වගකීමෙන් මතක් කරනවා, මේ වීඩියෝ එකෙන් ඉවත් වෙන්න කලින් කාටවත් නොකිය ඔබේ ඔළුවේ දරාගෙන ඉන්න මහා මානසික බර හේතුකින් එන අතාර්කික බිය සහ අර 12 යන්නෙන් එන අපල උපද්‍රව සේරම තප්පරයකට බිමින් තියලා ඊටාම භක්තියෙන් පහතින් කමෙන්ට් එකක් සටහන් කරන්න විශ්ව මාතාවට ස්තුතියි කියලා. මේක නිකන් අකුරු ටිකක් නෙවෙයි. මේක ඔබ මේ මොහොතේ විශ්වයත් එක්ක කරන ආධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක ගණදෙනුවක්.
මේ කෘතවේදී බව හිතේ තියාගෙන ඔබ ඒ වචන ටික ටයිප් කරද්දී ඒ මොහොතේම ඔබේ මනසට දැනෙන අපූර්ව දැනසීම මේ සතිය පුරාවටම ඔබටත් ඔබේ පවුලේ සහ ව්‍යාපාරික ස්ථාවරත්වයක් අනිවාර්යෙන් අපේක්ෂා කරાવી. ඒ මොහොතේම ඔබේ මනසට දැනෙන ඒ අපූර්ව දැනසීම මේ සතිය පුරාවටම ඔබවත් ඔබේ පවුල සහ ව්‍යාපාරික ස්ථාවරත්වයත් අනිවාර්යෙන්ම ආරක්ෂා කරાવી. මිථුන ලග්නයෙන් උපන් ඔබටත් ඔබේ පවුලේ සමටත් බුද්ධියෙන් සහ අසීමිත නිහතමානී බවින් තීරණයගෙන බුද්ධිමත් සහ අසීමිත නිහතමානී බවින් තීරණගෙන ජීවිතයේ සියලු අභියෝග ජය ගන්නා දැවැන්ත ධනලාභයන් සහ සැනසීමෙන් පෙරුණු ඓතිහාසික සත්‍යයක් වේවා. ඔබට දරුවන් සරණයි. විශ්ව මාතාවගේ පිහිටයි. මේ සතියේ ඔබේ ජය අංකය අංක 3. සුබ වර්ණය කොළ පාට. සුබ දවස සිකුරාදා. මා මෙම ඉදිරිපත් කළ පලාපල විස්තරය ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුකූලව ගණනය කර මේ සතියට ගැලපෙන ආකාරයට මනාව සම්පින්ඩනය කර මිථුන ලග්නයේ ඔබට උපෞද්ගලික මට්ටමිනුත් මිථුන ලග්නයේ සමස්ත ජනතාවගේම පොදු යහපත වෙනුවෙන් සකස් කර ඇත. ඔබට මෙම සතියේ යෙදෙන අපල උපද්‍රව ඇතනම් ඒවා දුරු කරගෙන පින්බර වාසනාවන්ත ඉදිරි සතිය කර ගමන් කරන්නට මගෙන් ආසිරි. ඔබට ජය සහ සතුට. දිගටම ඔබේ සතිපතා ලග්න පලාපල දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වන්න. ඔබේ සහ පවුලේ අයගේ කේන්දර පරීක්ෂා කරවා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.